නමුත් එක්තරා කාලයක ජෝතිපාල මානවකයා කියලා අපි මේ බෝධිසත්වය ඉපදෙනවා. ජෝතිපාල මානවකයා. ඒ ජෝතිපාල මානවකයාගේ බොහොම මේ හිතවතෙක් හිටියා. මට නම නම් එච්චර මතක නැහැ. ඒ ජෝතිපාල කියන්නේ බෝධිසත්වය. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ වගේ කාලෙදී වෙන දෙයක් ඕක. මේ ජෝතිපාලගේ යාළුවා බොහොම හිතවත්. බොහොම බුදුරජාණන් වහන්සේත් එක්ක ශ්‍රද්ධාවෙන් ඉන්නේ. බණ අහන්න යනවා ප්‍රධාන දායකයෙක්. නමුත් ජෝතිපාල යන්නේ නැහැ. කැමැතිම නැහැ. කොච්චර අඬ ගැහුවත් පන්සල් ගෑන් කියලා බුදුරජාණන් වහන්සේ බලන්නේ. නමුත් මේ බෝධිසත්වයෝ. තේරෙනවද? බෝධිසත්වය අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ. යන්නෙම නැහැ මේ. පස්සේ කියලා කාලයක් කියලා බැරිම තැන දවසක් දෙන්න නාන්න යමු කියලා නාන්න ගියා. නාන්න කියලා නාලේ වුණාට පස්සේ සුදු ඇඳුම් ඇඳගත්තට පස්සේ දැන් පිරිසුදු වෙලා ඉන්නේ. යාළුවාට ගියා යම් බුදුරජාණන් වහන්සේ බලලා වන්දනා කරලා බෑ කිව්වා. බෑ කිව්වම මේ අර යාළුවා කරනගේ ජෝතිපාලන් කෙස් ඇටියෙන් මෙහෙම කරලා අල්ල ගන්නවා. අල්ලගෙන අද නම් එන්න ඕනේ කියලා ඇදගෙන යනවා කෙස් ඇටියෙන්. ඊට පස්සේ ජෝතිපාල කල්පනා කරනවා මේ යාළුවක මෙච්චර මගේ මේ කවදාකවත් මගේ කෙස් ඇටියෙන් අල්ලලා බලෙන් හැරෙන්න ගිහිල්ලා නැහැ. මේ තරම් දරුණු විදිහට මට මෙයා එන්නට ගිහින් මොකක් හරි හේතුවක් තියෙන්න ඕන මෙතන. ඒ නිසා කමන්නේ යනවා කියලා ඔන්න ගියා. නෑ අදින්න ඕනේ මං එන්නම් කියලා ගියා. ගිහිල්ලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. බණ අහලා සෝවාන් පැත්තට යන්නේ නෑ නේ. භවයේ කාට බුද්ධත්ව ප්‍රාර්ථනා කරනගෙන බල්ලා පෙරුවන් කෙරේ ශ්‍රද්ධාව ඇති කරගත්තා. ඒ වෙලාව තමයි එයා එතන ශ්‍රද්ධාව ඇති කරගන්නේ. නමුත් ඒ කියන්නේ එතන බෝධිසත්වය වෙලා එයාට ඒ සංසාරික ගුරුව මතුනේ නෑ. අර මනුස්සයා බලෙන් ඇදන් ගිය නිසා තමයි එතන උනේ. මෙතන කල්යාණ මිත්‍රයෙක් උනේ අර මනුස්සයා යාළුවා. ඒ බෝධිසත්වය. ඒතකොට මේ අනිත් මිනිස්සු ගැන මොනවද කතා කරන්නේ නේද? ඒතකොටදී මේ මිනිස්සුන්ට කල්යාණ මිත්‍ර සම්පත්තියක් හම්බ වෙනකම් තේරෙනවද? බලෙන් හරි බණ ටිකක් කියලා ඒ පැත්තට ඇද ගන්න කෙනෙක් හම්බුනොත් ඉතින් එතනින් ගැලවෙන්න පුළුවන්. ඒකේ කල්යාණ මිත්‍ර සේවනයේ සම්පත්තිය නැතුව ඉතින් කොහොමත් කරන්න ආදි බෑ. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක අද ලෝකේ අඩුම දේ. අවමම දේ. ඉතින් ඒ නිසා අරමයට ගැලවෙන්න තියෙන අවස්ථාත් අඩුයි. මොකද ඒගොල්ලෝ එන්නේ නැහනේ. දැන් අපි උදේ ඉඳන් පැය 24ක් මෙතන ඉන්නවා කවුරු හරි වෙලා බණපදයක් අහන්නේ නැහැ. අහන්නේ නැහැ. තේරෙනවද? ඔබලා ඉඳහලා තමයි එන්නේ නැහැ. මොකද ආවොත් නොකිය ඉන්නේ නැහැ අපි. එළි වෙනකන් හරි කියනවා. නේද? ඒකට දැන් එහෙම අවස්ථාවක් තියෙද්දිත් එන්නේ නැහැ. ඒන්නේ හිතසකස් වෙන්නේ. එක්ක මාන්නය නිසා, එක්ක සාංශාරිකේ පුරුද්දක් නැති නිසා, එක්ක අකුසල ශක්තිය වැඩි කරපු අකුසල වැඩියෙන් තියෙනවනේ ඒක විපාක දෙන්න ඕනේ. ඒ විපාක දෙන ආකාරයට තමයි සිත සකස් වෙන්නේ. ඒ අර විපාක දෙන්නේ බෑ. ඒ මාර්ගපාක්ෂික ධර්ම තමයි බල වැඩි. ඉතින් ඊට අදාළව තමයි මේ ඒ හිත් සකස් වෙන්නේ. ඒ නිසා ඉතින් සද්ධර්මයේ තිබුණා කල්යාණ මිත්‍රයෝ කියන පිරිස ලෝකෙ හිටියා. ඒ අය සොයාගෙන ගිහිල්ලා ධර්මයක් අහන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා කල්යාණ මිත්‍රයා කියන්නේ මේ ජීවිතේට හොඳ කෙනෙක් වෙන්න කියලා කියන කෙනා නෙමෙයි. දැන් අපි සමාජයේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ හොඳ මේ රස්සාවක් හොයලා දෙන කෙනා. එහෙම නැත්නම් මේම කරන්න මේ ගේ මේම හදන්න මේ ඊටම මෙතනින් ගන්න මේම කියලා උපදෙස් දෙන අය ඒගොල්ලන්ගේ කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ නේද? අපිට ජීවිතේට උදව් කරන කෙනා. ඒ ධර්මයේ කල්යාණ මිත්‍රයා කියන්නේ යා නෙමෙයි. තේරෙනවද? ධර්මයේදී එයා කියන්නේ තමයි දුකටයි එයා පාර පෙන්නන්නේ. නේ? දේවල් දරුවල් ඊට කඩන් ඔය හැමදේ පැත්තක් පාර කියන්නේ දුකට පාර පෙන්නන්නේ. ඒතර කල්යාණ මිත්‍රයා කියන්නේ දුකෙන් මිදෙන්න පාර පෙන්නන කෙනා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර දැන් අපි කල්යාණ මිත්‍රයෙක් කියන අපේ ජීවිතේට හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ දුකෙන් මිදෙන්න පාර කියන කෙනෙක්. දුකට යන පාර කියන කෙනෙක් නෙමෙයි. දැන් අපේ අම්මා කියන්නේ කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි. තේරුණාද? තාත්තා කියන්නේ කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි. මගේ අම්මා මගේ තාත්තා කියන්නේ මට කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි. මගේ සහෝදරයෝ කියන්නේ මට කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි. මොකද ඒගොල්ලෝ දුකට යන්නමයි පාර පෙන්වන්නේ. හම්බ කරන්න, ගොඩ ගහ ගන්න, බැංකු ගිණිමක් තියාගන්න, දරුවෝ හදන්න මේවා කරන්නේ ඒ ඔක්කොම දුකටයි ගියේ. ඒතර ඒගොල්ලෝ කල්යාණ මිත්‍රයෝ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් තාත්තලා අම්මලා සහෝදරයෝ තමයි. යාළුවෝ තේරෙනවද? ඒතර කල්යාණ මිත්‍රයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දුකෙන් මිදෙන්න පාර කියලා. ඒ කියන්නේ මෙන්න මේව මිදෙන්න මෙතන මේවා කර මේ ඒ කියන්නේ දුවා දරුවාත් හරින කියලා නෙමෙයි. ඒවත් කරමින් මෙන්න මේ විදිහට මාර්ගේ යන්න. ඒ එහෙම කියන කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. ඒතර කල්යාණ මිත්‍රයේ කොච්චර ලෝකෙ ඉන්න පුළුවන් තේරෙනවද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයනේ කල්යාණ මිත්‍රයා කියන්නේ එක්ක යා සතර පායේ මිදිච්ච කෙනෙක් වෙන්න ඕනේ.
සතර අපායේ නොමිදිච්ච කෙනෙකුට කල්යාණ මිත්‍රෙක් වෙන්න බෑ. මොකද එයා තාම මිදිලා නැහැ නේද? ඒක සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් හෝ ඉන්හා කෙනෙක් තමයි කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙන්නේ. එයාට තමයි මේ දුකෙන් මිදෙන මාර්ගයක් කියන්න පුළුවන්. මොකද අනිත් කෙනා දුකෙන් මිදෙන මාර්ගයක් දන්නේ නැහැ. ඒ නිසා ඒ කල්යාණ මිත්‍රයෝ කොච්චර සමාජයේ ඉන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රයෙක් හිටියත් මුලින්ම තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. තේරෙනවද? තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න නැතුව කවදාවත් මේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් උපකාරයක් ගන්න බෑ. තේරෙනවද? දැන් අපි කරපු කල්යාණ තේරෙනවද? මුලින් එයාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. මහත්මයාට කල්යාණ මිත්‍රයෙක් වුණොත් තමයි මහත්මයාට පුළුවන් කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න. මහත්මයාට කල්යාණ මිත්‍රයෙක් වෙලා නැත්තම් මහත්මයාට කවදාකවත් ඒ කල්යාණ මිත්‍රයෙක් හොයාගෙන යන්න බෑ. ඒක තමාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ තමා තුළ නිහතමානී භාවය ඇති කරගන්නවා කියන එකයි. තේරෙනවද? තමා තුළ කල්යාණ මිත්‍ර භාවය ඇති කරගන්නවා කියන්නේ නිහතමානීකම ඇති කරගන්නවා. ඒක නිහතමානීකම තමයි තමා තුළ ඇති කරගන්නා වූ කල්යාණ මිත්‍ර භාවය. ඒ නිහතමානීකම තමා තුළ නැත්තම් කවදාකවත් කල්යාණ මිත්‍රෝ දහස් ගාණක් ලෝකේ හිටියත් එයාට වැඩක් නැහැ. එයා ඒගොල්ලෝ ළඟට යන්නේ නැහැ. තමන්ගේ තියෙන මාන්නේ නිසා. මම දන්නවා මට පුළුවන්. එයා කවුද? ඒ වගේ මහා මාන්නේ සකස් වෙනවා. ඒ මාර ධර්ම. එතකොට ඒක සකස් වෙන තාක්කල් එයාට කල්යාණ මිත්‍රයෙක් වෙලා නැහැ. තේරෙනවද? ඒ කියන්නේ එයාට කල්යාණ මිත්‍රයෙක් වෙලා නැහැ. ඒ නිසා හැම වෙලාවෙම තමාට මුලින් කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. ඒ තමාට මුලින් කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ කියන්නේ තමා නිහතමානී වෙන්න ඕනේ. තමා මේක දන්නේ නැහැ කියලා දැනගන්න. ඒ නිසා මම කල්යාණ මිත්‍රයෙක් ළඟට යන්න ඕනේ මේක අහගන්න ඕනේ කියන ඒ මනෝභාවයට එන්න ඕනේ. ඒක මාන්නය තියෙන කෙනාට, අහංකාරකම තියෙන කෙනාට, ආඩම්බරකම තියෙන කෙනාට කවදාවත් බෑ. මම දන්නවායි කියලා හිතන කෙනාට කවදාවත් බෑ. ඉතින් ඒ නිසා අන්න ඒ තමාට කල්යාණ මිත්‍රයෙක් නොවීම නිසා අප්‍රමාණ මිනිස්සු දුක් විඳිනවා. නේ දැන් මහත්මයා කියන්නේ කවුද බණ කිව්වට ඒගොල්ලෝ අහන්නේ නැහැ, ඒක හිතන්නේ නැහැ, මේව නැහැ කියලා. එයාට කල්යාණ මිත්‍රයෙක් වෙලා නැහැ. තේරෙනවද? එයාට කල්යාණ මිත්‍රයෙක් වෙලා නැහැ. ඉතින් කල්යාණ මිත්‍රයෙක් තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැතුව කොහොමද කල්යාණ මිත්‍රය හොයාගෙන යන්නේ? ඒ නිසා මුලින්ම තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. තමාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ තමා තුළ තමයි මුලින් නිහතමානීකම ඇති කරගන්න ඕනේ. ආඩම්බරකමින් තොර වෙන්න ඕනේ. මම දන්නේ නැහැ කියන තැන ඉන්න ඕනේ. මම දන්නවායි කියන තැන නෙමෙයි. එතන ඉන්න ඕනේ. එතන හිටියොත් තමයි කල්යාණ මිත්‍රයෙක් මුණ ගැසෙන්න පුළුවන්. ඒක කල්යාණ මිත්‍රයෙක් මුණ ගැසුණොත් තමයි Tamanට මේ දුක කියන්නේ මේකයි කියන පැත්තට, එතනින් මිදෙන මේකයි කියන පැත්තට පාර කියන්න පුළුවන්. ඒ විදිහින් ලෝකේ හැටි ලෝකේ කොතනකත් කෙනෙක් පාර අහගන්න එහෙම තමයි. ඒ නිසා ඒක අහගන්නවා. දැන් අපේ ගිහි කාලේදී අපි හැම වෙලාවෙම ඉතිවි දන්නේ නැහැ කියලා ධර්මයේ. ඒ නිසා හැම වෙලාවෙම කොහේ බණක් තිබ්බත් කොහේ දේශනයක් තිබ්බත් අපි ගිහිල්ලා ඒක ඇහුවා. මමයි ගිහිල්ලා ඇහුවා. මම සමාජයට පල්ලියට ගිහිල්ලා වාඩිලා අහනවා. මොකද පල්ලිය කියන්නේ මිත්‍යා දෘෂ්ටික තැනක්. නමුත් ඒ මිත්‍යා දෘෂ්ටික ස්වභාවයක් දැනගන්න එපා අපි නේද? දැන් එතනට ගැටෙන්න ගියා නම් ඒක හරියන්නේ නැහැ. එතනත් ගිහිල්ලා යමක් අපි ඉගෙන ගත්ත දේවල් තියෙන මොකක් හෝ දෙයක්. තේරෙනවද? මේ මිත්‍යා දෘෂ්ටික භාවයේ ස්වභාවය හරි ඉගෙන ගත්තා. නේද? යේසුස් වහන්සේ කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා එක අපි දැක්කා. එහෙම නැත්නම් ඒවෙන් ගැටිලා අයින් වෙන්න ගියේ නේ. ඒ කියන්නේ ගන්න පුළුවන් තැනකින් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒක අපි ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි නිහතමානී භාවය කියන්නේ. එහෙම නිහතමානී භාවයක් කෙනෙක් තුළ නැත්නම් එයාට කවදාකවත් කල්යාණ මිත්‍රෙක් වෙන්න බෑ. මේ තමාට කල්යාණ මිත්‍රෙක් වෙලා නැහැ. ඒ නිසා එයා වැරදි දැම්මයි හොයාගෙන යන්නේ. තේරෙනවද? ඒ තමාට කල්යාණ මිත්‍රෙක් වෙලා නැහැනේ. ඒ නිසා මේ කල්යාණ මිත්‍රෙක් වෙලා නැති තැන එයා තුළ තියෙන ආඩම්බර කර මාන්නේ ඒ වගේ දේවල් නිසා එයා වැරදි පැත්තමයි හොයාගෙන යන්නේ. වැරදි දෙමයි හරි දේ හැටියට හල්ලන්නේ. ඉතින් ඒ නිසා එයාට මේ මාර්ගෙට එන්න බෑ. ඒ නිසා කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් Taman ඉස්සෙල්ලාම තමාට කල්යාණ මිත්‍රෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ තමා මේ දුකෙන් මිදෙන්න ඕනේ කියන මේක තමන්ට ඇති වෙන්න ඕනේ. ඇති වෙලා ඉතින් ඊට සුසු අය හොයාගෙන යන්න ඕනේ. ඒ සියාට කියන තමයි යාර ධර්මයේ ලැබෙන්නේ. තේරෙනවද? ඉතින් ඒක එතන තමයි එතන. ඉතින් ওই තැන කාටත් පොදුයි. අපිට ලෝකේ දිහා බලුවම පේනවා. අපි ඕන තැනක කවුරු තර්ක කළා තරකයක් නෙමෙයි මේ කියනවා බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොවේ පස් අහුරක් අරගෙන ඒක තමයි මිනිස්සෙක් වෙන්නේ කියලා කියන දේ සැකේ කිසිම
එක දශමයක්වත් වැරදි කියලා අපිට හිතෙන්නේ නැහැ. මොකද අපි ලෝකේ දකින්න ලෝකේ ස්වභාවය දන්නේ නිසා. ඒ ප්‍රඥාව පැත්තක් වැඩෙන දෙයක් මිනිස්සු කරන්නේම නැහැ. ඒක ගැන දන්නේ නැහැ මිනිස්සු. බණ ඇහුවම ප්‍රඥාව වැඩෙන්නේ කියලා දන්නේ නැහැ. ආහාර දුන්නාම ආයුෂ වර්ණයේ සැපේ බලනවා දන්නවා. ආමුද්‍රෝ මොකද වැඩිපුර ගන්න ඕක කියනවා නිතරම. තේරෙනවද? නමුත් ප්‍රඥාව වැඩෙන්නේ මේ ධර්මයේ මෙහෙම දෙන්න ඕනේ කියන එක නෑ. හුඟක් මිනිස්සු දන්නේ නැහැ කියන්නේ. මොකද එතනින් තමයි අවසල ගන්නෙ. තමන්ගේ ශක්තිය. ඒකේ. ඒ නිසා මේ හැම වෙලාවෙම ධර්ම දානය කියන දේ මූලික කරලා ගන්න. මහත්යාගේ ඒ ගතිය ටිකක් තියෙනවා. මේ ටිකක් තියෙනවා. ඒක දැන් ඔය මහත්මයා දැන් පළවෙනිද බණකට එන්නේ කියලා ඒ කිව්වනේ නේද? ඒතකොට ඒවා හරි ශක්තිමත්. තේරෙනවද? මම එන්නේ ආවේ නෑ. නමුත් ඒ සිත හරි හරියයි. තේරෙනවද? ඒ හිත ඒ මිනිසුන්ගේ හිත හයි කරන් දැන් අපි ඔය කියන්නේ කවුරුහරි ඉන්නවා නම් එක්කන් ඉන්න කාටද ඉන්නවනම් කියන්නේ කියලා. නමුත් දරෝ එහෙම කියන්නේ නැහැ කවුරු. ඒ අසත්පුරුෂ ධර්මතාවය. ඒවත් කවුදාක්වත් කියන්නේ නැහැ. ධර්ම දාණය දෙන්නේ නැතුව ආහාර දන් දෙන්නේ නැතුව ආයුෂ වර්ණය ලබන්න බෑනේ. ඒක ධර්ම දාණය දෙන්නේ නැතුව ප්‍රඥාව ලබන්න බෑ. එච්චර වෙන දෙයක් නැහැ. දැන් දැන් ඔය මිනිස්සු උපාදානයන් සකස් කරගන්න ඒ අනුව ගිහිල්ලා මැරෙනවානේ. ඔව්. මරණා මේ හාමුදුරුවෝ දාස සමාධියෙන් ඉන්නකොට එයාට පේන මනමාලියක්. ඔව්. තේරෙනවද? ඔව්. එයා මනමාලියක්. එයාගේ අතේ මල් බොකියක් තියෙනවා. සුදු සාරියක් ඇඳලා ඔසරිය වගේ ඒ මගුල් ඇඳුම පිටින් ඉන්නේ සම්පූර්ණයෙන්. ඔව්. අතේ මල් බොකියකුත් තියෙනවා. කළුවම කළුයි. තේරෙනවද? එයා දැන් പ്രേත ලෝකේ ඉන්නේ. ඒ බෑ പ്രേත ලෝකේ මනමාලියක්. තේරෙනවද? දැන් අපි දන්නේ මනුෂ්‍ය ලෝකේ මනමාලිය ගැන විතරයිනේ. ඔව්. මෙයා പ്രേත ලෝකේ මනමාලියක්. ඒතකොට මේ പ്രേත ලෝකේ මනමාලිය දැන් එයා මනමාලියක් වෙලා මේ പ്രേත ලෝකේ ඇවිදවිද ඉන්නවා. මල් කනබත් තියාගෙන අර විදිහටම තමයි එයා පහළ වෙලා ඉන්නේ. එයා ඔය හැම මගුල් ගෙදරකටම යනවා. තේරෙනවද? ඒ භික්ෂුව එයාව සමාධියෙන් දක්නිලා එයා ලොකු හෝටලයක මගුල් ගෙදරක ඉන්නවා තමයි දැකලා තියෙන්නේ. එයා ගිහිල්ලා මනමාලිය ළඟ වාඩි වෙලා ඉන්නවා. මිනිස්සු දන්නේ නැහැ. මිනිසුන්ට පේන්නේ නැහැ කිසි දෙයක්. අර සමාධියෙන් යන භික්ෂුව දකින්නේ. එයා අර මනමාලිය ළඟ වාඩිලා ඉන්නවා. අර මගුල් ගෙදරට ආව මිනිස්සු අතර වාඩිලා ඉන්නවා. එයාගේ උපාදානය ඒක තමයි. තේරෙනවද? එයා මැරෙන්නේ ඉස්සෙල්ලා මිනිස් ආත්මයක ඉපදිලා ඉඳලා ගෑණියෙක් කෙල්ලෙක් වෙලා ඉපදිලා ඉඳලා එක්ක එයා බඳින්න ඔක්කොම සූදානම් කරගත්තට පස්සේ එක්ක එයාගේ පෙම්වතා යාව මරලා දාලා. තේරෙනවද? ඉන්නවනේ සමහර ළම මිනිස්සු ඉන්නවා ගාමන්ට් වල වැඩ කරන ගෑන් ළමයි ඔය කොල්ලෙක් යාළු වෙලා අර ඔක්කොම ඉතින් කළ යුතු දේවල් කරලා දැන් බඳින්න ඔක්කොම දීලා ඔක්කොම ලෑස්ති වෙලා වුණ බඳිනවා කිව්වට පස්සේ වෙන කෙනෙක් බඳිනවා. බැන්දට පස්සේ අර ළමයා වහ බීලා මැරෙනවා. ඒක දැන් මනමාලියක් වෙන බලාපොරොත්තු සිහින මවාගන්න හිටියේ නේද? ඒතකොට මේ මැරෙන වෙලාවේ අර සිහින මතක් වුණාට පස්සේ අර උපාදානය සකස් වුණාට පස්සේ එයා අර പ്രേත තලයට බහැලා අර මනමාලියෙක් හැටියට දැන් එයාගේ කැමැත්ත තුල ඉන්නවා. එයා කලු වෙලා ඉපදිලා දින එයා වෛරයෙන් මැරලා තියෙන්නේ. මරණ වෙලාවේ ද්වේෂය සකස් කරන් මැරලා තියෙන්නේ. ඒ කියන්නේ කවුරු පිරිමියෙක් එයාට අපි කියන්නේ මේ බූට් එක දුන්නා කියලා මොනවද වචනේ මට තේරෙන්නේ නැහැ ඒකට කියන්නේ. ඒ කියන්නේ අතරමංගලා කියන්නේ. අන්න ඒ වගේ කරපු කෙනෙක්. ඒකට ඒ ද්වේෂය සකස් වෙනවා මරණ වෙලාව. එයා එක්ක සිය දිවිනසාගෙන එක්ක ළමයාව කොහේ හරි ගිහලා මරලා සමහර ඉන්නවනේ පිරිමියම ගිහලා ගෑනුව කොහේ හරි මරලා දානවනේ. ඒ මල් වත්තක හරි කොහේ හරි වතුරේ ගිල්ලෝලා හරි මරලා දානවා. අන්න එහෙම කරපු කෙනෙක් මරණ වෙලාවේ අර බඳින්න තිබ්බ උපාදානය සකස් වෙලා එයා දැන් මේ പ്രേත ලෝකේ අර මල් කනබත් තියාගෙන මගුල් සාරිය පිටින්ම පහළ වෙලා එයා ඇවිදවිද ඉන්නවා. එයා දැන් ඉතින් මනමාලු ළඟට ඉතින් එයාගේ කැමැත්තනේ එයාගේ තිබ්බ ආසාවනේ. ඉතින් මගුල් ගෙදරේ භික්ෂුව දකින්නකොට ලොකු හෝටලයක මගුල් ගෙදරක එයා අර මනමාලු ළඟ ඉඳගෙන ඉන්නවා. එයා ඇවිදිනවා. ඒ වගේ එයාගේ උපාදානය. තේරෙනවද? ඒ නිසා දර ඔබලාට කියන්නේ ඔබලාගේ ටිකක් හරි මට පෙවුන නිසා මේ ධර්ම දානය තමයි ශ්‍රේෂ්ඨම දානය. තේරුණාද? දැන් ඔබලාගේ ගති වැඩි වෙන්නේ ඔබලාගේ අර ඒ පැත්ත වැඩෙනවා. තේරෙනවද? වැඩෙන නිසා තමයි ඔබ ගිහින් මේක කරනවා. තේරෙනවද? ඒක වැඩිනේ ඒ වැඩිම. ඒකෝට ඒක තව තව වැඩි කරගන්න උත්සාහ ගන්න ඕනේ. අපි හැම වෙලාවෙම ඉතින් හැමෝටම බණක් කිව්වහම බිබිලේ ඉඳන් නැත්තම් මිනිස්සෙක් වෙනවා. ඈ බණක් ආරාධනා කළාම බිබිලේ ඉඳන් එනවා මිනිස්සෙක්. ඈ මොන බූරුවේ මොකල් කවුද එන්නේ? මේ උදේ පාන්දර 5 කාලේ නැගිටලා අර මහ කැලෙන් එන්න ඕනේ. වල්ලූරොත් ඉන්නවා, හොතම්බුවොත් ඉන්නවා, මේ සමහරලාට අදිත් කඩාගෙන එනවා, හිටපු ගමන් රැවුල්ද. අපි 5 කාලේ මේ ටෝච් එක මෙහෙම ගහගෙන ඉන්නේ. සමහරලාට මේ මරුවල් ඇදලා තියෙනවා සත්තුන්ට මිනිස්සු. ඔව්.
අදිනවනේ වල්ලුරෝ ඉන්නවනේ මේ පිළිගුව එහෙම තියෙන. මේ බොහොම මේ බලන්නේ මේ මොකද මිනිස්සු හිතන්නේ නැහැ නේ අපි පහයි කාලට එනවා කියලා. අපි නිින්ද පාදෙන් 6 මාටනේ. ඒක මරුවල් ගලවන්නේ 5 මාට විතර තමයි ගලවගෙන යන්නේ. ඉතින් දැන් අපි පහයි කාලට ආවේ නැත්තම් බස් එක ගන්න බෑ. 6ට බස් එක අල්ල ගන්න 6 මාට බස් එක අල්ලන්න බෑ අතනින්. නැත්තම් ඉතින් ආයෙත් බස් එකක් තියෙන්නේ 8 මාට නැත්තම් 9ට. ඒතකොට දැන් අපි උච්චර දුකක් විඳගෙන දැන් මෙහෙට එන්නේ ඇයි? ඒ කවුරුහරි ආසා නිසානේ බණක් අහන්න ඕනේ කිව්වේ නේද? ඉතින් ඒක දෙන්න තමයි අපි එන්නේ. ඒක. ඉතින් ඒතකොට මේ ඒ දේ අපි ගිහි කාලේ වුණත් මම ওই මරණ ගෙදර වුණත් බණනේ කියන්නේ. ඔය මරණ ගෙදර ගුණ කතනයක් කරන වෙලාවෙත් බණ තමයි කියන්නේ මම. ඒ වෙලාව බලන්න අපි ප්‍රතිඵලය අපිට ලැබුණා දැන් පන්සලේ දායක සභාවේ හැමදාම ඔය රැස්වීම වලදී මම පැය කාලෙක විතර බණක් කියනවා. මොකක් හරි ධර්මයේ පැත්තෙන් තමයි කියන්නේ. දැන් අනුදාහඳුරෝ තියෙනවා. ඒ බණ ටිකක් තමයි කියන්නේ. මරණ ගෙයක ඔය අඹ ගහන දින තුන් දෙස කොයි මරණ ගෙයක ඔයා මන්න දැකලා නැහැ මං හිතන්නේ. අමරදාසය දන්න. ඒ මම බණ ටිකක් තමයි කියන්නේ. ඉතින් ධර්මයේ කිව්වේ. ඒකට ආසයිච්ච මිනිස්සු හිටියා. ඉතින් ඒ දානයක් නෙදෙන්නේ. ඉතින් මම ඒ වෙනින් තමයි අපි මේ ප්‍රතිඵල ගත්තේ. ඒක පැත්තේ. අපිම බණ ධර්මය අනුන්ට කියලා ඒ ප්‍රතිඵලය අපි ගත්තා. ඒ වගේ ඒ ධර්ම දානයේ හැම වෙලාවෙම හරි ශ්‍රේෂ්ඨයි මේ ප්‍රඥාව පැත්ත වැවදී. ඒ ප්‍රඥාව පැත්ත අවදි කරගන්නේ නැත්නම් ඉතින් අර ආහාර වලින් එහෙම වැඩෙන්නේ අනිත් පැත්ත. ආයුෂ වර්ණයේ සැපේ බලය තමයි. ඉතින් ඉස්සෙල්ලාම අපි ආහාරයේ පැත්ත කියලා තමයි මෙතෙන්ට අරගෙන යන්නේ. මොකද එතනින් කෙනෙක් වර්ධනය වෙන්නේ නැහැ නේද? ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි කර ගන්නවා තමන්ගේ